සුවරස්සක් කියල පිළිගන්නවා නෙක්ස්පිරියන්ස් වලට. අද මම ඔයාලට ගෙනාවේ ඩ්‍රිෆ්ටින් හෝම් කියන මූවි එක. මේ කතාව ගැන චුට්ටක් කතා කළොත් එහෙම මේ කතාව සම්පූර්ණයෙන්ම ගෙතලා තියෙන්නේ මනකල්පිත ආත්මයක් වගේම ඒ වටා බෙදුණු පිරිමි ළමයි ගෑල් ළමයි කීප දෙනෙක් එක්ක. කතාවේ ඉස්සෙල්ලා මම දැන් මතක් කරනවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා දෙන්න. පළවෙනි subscribe button එක දැන් මෙතන click කරලා subscribe කරන්න. ඒත් එක්ක උදේ පුංචි bell icon එක all කරොත් එහෙම මම උඩ දාපුවම ඔයාගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. මේ කතා පටන් ගන්න ගැල්ලමකින්. මේ ගැල්ලමගේ නම තමයි නස්සුමේ. නස්සුමේ ඉන්නේ මේ වෙනකොට ගරා වැටුණු බිල්ඩිමක් උඩ. මේ බිල්ඩිම ගාවට වෙලා නස්සුමේ කල්පනා කරන පටන් ගන්නවා අද තමයි අන්තිම දවස කියලා. නස්සුමේ මෙතන ඉඳන් කල්පනා කරන පටන් ගන්නවා එයාගේ අතීතය. නස්සුමේට ඉන්නවා හොඳ යාළුවෙක් යොන්සේ කියලා. නස්සුමේට මතක් වෙන්නේ එයාව. මීට අවුරුදු ගානකට කලින් එයාට මතක් වෙන්නේ ඒගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ කොච්චරනම් සතුටකින් ඉඳියද කියලා. නස්සුමේ යොන්සේ දෙන්නම එකට හැදලා තියෙන පුංචි කාලේ ඉඳන්ම මේ බිල්ඩින් එකේ. හැබැයි මේ වෙනකොට මේ බිල්ඩින් එක ගොඩක් සවුත් වෙලා තියෙන හින්දා මේ වෙද්දී මිනිස්සු මේ බිල්ඩින් එක අතහැලා දාලා ගිහිලා තිනවා. අද තමයි ඒ බිල්ඩින් එක විනාශ කරන දවස. ඊට පස්සේ තවත් අලුතින් බිල්ඩින් එකක් මෙතන හදනවා. නස්සුමේට දෙවිනට මතක් වෙන්නේ නස්සුමේ ඉස්කෝලේ ගියපු දවස. නස්සුමේ දන්නවා මේ වෙනකොට එයාගේ බිල්ඩින් එක කල්ලා විනාශ කරලා දානවා කියලා. නස්සුමේ අවුරුදු ගානකට උඩදී යොන්සෙත් එක ඉඳපු බිල්ඩින් එක තමයි මේක. හැබැයි දැන් නස්සුමීට අවුරුදු 13ක් වෙන හින්දා නස්සුමේ දැන් මේ ජීවත් වෙන්නේ නැහැ. ඒත් නස්සුමේගේ හිත තාම තියෙන ඒ බිල්ඩින් එකේම තමයි. මොකද නස්සුමේ අවුරුදු 12ක් විතර වෙනකන් ඒ බිල්ඩින් එකේ ජීවත් වෙලා තියෙනවා. නස්සුමේගේ පන්තියේ ඉන්නවා ගෑල්ලමෙක් නියා කියලා. නියා ගොඩක් පෝසත්. ඒ වගේම නියා කැමති යොන්සෙට. හැබැයි යොන්සෙ පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නියාට. මෙතනදී නස්සුමේ අතින් පොඩ්ඩක් තල්ලු වෙලා නියා බිමට වැටෙනවා. බිමට වැන්නට පස්සේ නියාදී පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නස්සුමීට. නස්සුමීට බයින්න පටන් ගන්නේ ඇස් දෙක පේන්නේ නැද්ද? කොහෙද යන්නේ? නස්සුමේ නියාට ගොඩක් උදව් කරනවා පුළුවන් විදිහට. කොච්චර උදව් කළා නියාගෙන් එක දවසක්වත් නස්සුමීට හොඳක් නම් අහන්න හම්බ වෙන්නේ නැහැ. නස්සුමේ මෙතනදීත් නියාට සමා වෙන්න කියලා මෙතනින් පිට වෙලා යනවා. නස්සුමේ ගෙදරාවට පස්සේදී නස්සුමේ දකින්න ඉතින් එයාගේ ගෙදර සම්පූර්ණයෙන්ම හැටි වෙලා තමයි තියෙන්නේ. නස්සුමේගේ අම්මා ඒව අස්පස් කරන්නේ නැහැ. නස්සුමේගේ අම්මා ගොඩක් කම්මැලි. එහෙම වෙලා තියෙන්නේ නස්සුමේට අවුරුදු 3ක් වෙද්දී නස්සුමේගේ තාත්තා නස්සුමේව දාලා යනවා. ඊට පස්සේ එයාගේ අම්මට සිද්ධ වෙනවා පිටරට යන්න. පිටරට ගිය වෙලාවෙදී නස්සුමේව බලා කියා ගන්නේ යොන්සේගේ සීයයි ආච්චි අම්මයි දෙන්නා. ඒගොල්ලෝගේ පවුල කට්ටිය තමයි නස්සුමේගේ වකීම අරගන්නේ. යොන්සේ මේ වෙද්දී ගොඩක් ලොකු අප්සෙට් එකකින් තමයි ඉන්නේ. යොන්සෙට හිතේ ගොඩක් ලොකු වේදනාවක් තියෙන නස්සුමීව ඒගොල්ලන්ගේ ගෙදරින් අයින් කරන්න සිද්ධ වෙච්ච එක. මොකද නස්සුමී කියන්නේ දැන් අවුරුදු 13ක ගෑල් ළමෙක්. ඉතින් ඒක හින්දා දැන් නස්සුමීට අම්මා ඉන්න හින්දා නස්සුමීව යොන්සෙගේ පවුලෙන් ඈත් කරනවා. යොන්සෙගේ සීයක් දැන් නැති වෙලා තමයි තියෙන්නේ. යොන්සෙගේ සීයා නැතුණාට පස්සේ යොන්සේ ගොඩක් ඇක්ටර් ළමයි කියන පටන් අරගෙන තිනවා. යොන්සෙට ඉන්නවා හොඳ යාළුවෝ දෙන්නෙක්. මේ යාළුවෝ දෙන්න ඇවිල්ලා යොන්සෙට කියන්න පටන් ගන්නේ ඔයාගේ බිල්ඩින් එක නේද 112. මේ බිල්ඩින් එක හෙට වෙද්දි කල්ලා විනාශ කරලා දානවා. අද තමයි ඔයාට මේ බිල්ඩින් එක බලන් තියෙන අන්තිම දවස. ඉතින් අපි ගිහලා බලමු කියලා කියනවා. යොන්සේ මේකට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. යොන්සේ කියන පටන් ගන්නේ මගේ සීයා නැතුණාට පස්සේ ඒ බිල්ඩින් එකේ අපි ඉඳී නැහැ. මං ආපහු සැරයක් එතෙන්ට යන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ගිහින් පළක් නැති වෙයි තමයි කියන්නේ. ඒත් යොන්සේගේ යාළුවෝ දෙන කියන පටන් ගන්නේ දැන් මේ බිල්ඩින් එක කොහොම තියෙනවද දන්නේ නැහැ. අවුරුදු 2කින් විතර ඕගොල්ලෝ එක පාවිච්චි කරලත් නැහැ. අපි අනිවාර්යයෙන්ම ගිහිල්ලා බිල්ඩින් එක පරීක්ෂා කරලා බලමු කියලා යොන්සෙත් එක්ක එනවා මේ බිල්ඩින් එක ඇතුළට. බිල්ඩින් එක ඇතුළට ආවට පස්සේ මේගොල්ලන්ට පුදුම හිතෙනවා. මේ බිල්ඩින් එක ගොඩක් ගරා වෙලා නැහැ. පිටතින් පේන පෙනුමට වඩා ඇතුළෙන් ගොඩක් වෙනස්. මේගොල්ලෝ මේ කාමර ටික පරීක්ෂා කරලා බලනකොට මේ කාමරයක එක තියෙන පොඩි කවුලුවක්. මේ කවුලුව විවෘත කළ මේක ඇතුළට ගියාට පස්සේ තියෙන පොඩි අල්මාරයක් වගේ එකක්. මේ අල්මාරිය දොර ඇරියට පස්සේ මෙතන ඉන්නමයි නස්සුමේ. නස්සුමේ මේ බිල්ඩින් එක ඇතුලේ මොනව කරනවද කියලා තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. හැමෝම අහන්න පටන් ගන්නේ නස්සුමේ. ඔයා මොකද්ද කරන්න කියලා. ඒත් නස්සුමේ මේගොල්ලන්ට උත්තර දෙන්නේ නැහැ. නස්සුමේ මේ වෙනකොට මේ බිල්ඩින් එක උඩ පොඩි තැනක් හදාගෙන තියෙන අදරයට ඉන්න. නස්සුමේ දන්නවා හෙට වෙති මේ බිල්ඩින් එක කල්ලා විනාශ කරලා දානවා කියලා. නස්සුමේ තීරණය කරන අන්තිම දවස මේ බිල්ඩින් එකත් එක්ක ගත කරන්න. නියා එයාගේ සල්ලිකාර යාළු කට්ටියත් එක්ක ක්ලාස් යන වෙලාවෙදී නියා දකිනවා මේ බිල්ඩින් එක උඩ ඉන්න නස්සුමීව. මේක දැක්කට පස්සේ නියා කියන පටන් ගන්නේ එයාගේ යාළුවන්ට දැක්කද?
මෝඩ වැඩ ඒව ගණන් ගන්න එපා කියලා. නියා මෙතනින් ඇගේ යාළු කට්ටිය අතේ පිට වෙනකොට ආපොස්සරයක් ඒගොල්ලන්ගේ යාළු කට්ටිය කියන පටන් ගන්නේ අතන ඉන්නවා යොන්සෙත්. යොන්සෙත් කියන නම ඇහනවත් එකව නියා කියන පටන් ගන්න එහෙනම් මං අද පන්ති යන්නේ නැහැ. මට කරන්න වෙන වැඩක් තියෙනවා කියලා. නියත් වෙනවා මේ බිල්ඩින් එකට. බිල්ඩින් එකට ආවට පස්සේ නස්සුමිය ගාව තියෙන පොඩි කැමරාවක්. නස්සුමිය තීරණය කළා තියෙනවා අද රෑ ෆොටෝ ගහන්න ඕනේ කියලා. එයා තනියම තමයි මේක ඇරේන්ජ් කරලා තියෙන්නේ. මේ කැමරාව දැක්කට පස්සේ නියා මේ කැමරාවට රණ්ඩු කරනවා. අන්තිමේදී මේ දෙන්න අතරේ ආපස්සට පොඩි වලියක් යනවා. නස්සුමියට බයින පටන් ගන්නවා මෙතනදී යොන්සේ. යොන්සේ කියන පටන් ගන්නේ ඇයි ඔයා මේ කැමරාවකින්ද යාළුවොත් එක්ක රණ්ඩු කරන්නේ? ඕක මට දෙන්න කියලා මෙතනදී නස්සුමිගේ කැමරාව උදුරලා අරගන්නවා. නස්සුමිගේ කැමරාව උදුර අරගත්තට පස්සේ නස්සුමි හිතන්න පටන් ගන්න යොන්සේ මේ කැමරාව පොලේ ගහයි කියලා. නස්සුමිගේ පරණ ෆොටෝ ටික තමයි මේ කැමරාවේ තියෙන්නේ. නස්සුමි කියන පටන් ගන්න යොන්සෙට ওই කැමරාව මට දෙන්න කියලා. හැබැයි යොන්සේ මේක දෙන්නේ නැහැ. නස්සුමි ආපස්සට යොන්සෙත් එක්ක රණ්ඩු ගන්න පටන් ගන්නවා. අන්තිමට මේ කැමරාවත් අරගෙන නස්සුමි නගින මේ බිල්ඩින් එක උඩට. මේ බිල්ඩින් උඩ තියෙන පුංචි කොළුණක්. මේ වෙනකොට මෙතෙන්ට ගොඩක් සරට වහින හින්දා නස්සුමිය මේ කොළුණේ ලෙස්සනවා. නස්සුමිය පාලයට වැටෙනකොට යොන්සෙට හිතාගන්න බැරිනවා දැන් මොකද්ද මං කරන්න කියලා. යොන්සෙ කරන්නේ ඉක්මනට මේ කොළුණ නැකලා නස්සුමියව අල්ල ගන්නවා. වැස්ස ගොඩක් සැර හින්දා නස්සුමිගේ අත ලිස්සන පටන් ගන්නවා. නස්සුමියට තේරෙන පටන් ගන්නවා එයාව දැන් මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට වැටෙනව තමයි කියලා. යොන්සෙ කියන පටන් ගන්නේ ඔයා මොන දේ කළත් කමක් නැහැ මගේ අත නම් අතාරින්න එපා කියලා. ඒත් යොන්සෙට නස්සුමියව බේරගන්න බැරි වෙනවා. නස්සුමියව මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට වැටෙනකොට එකපාරට වලාකුළු ගොඩක් කළු වෙලා ලොකු වර්ෂාවක් ඇදහෙන්න පටන් ගන්නවා. හරියට නිකන් වලාකුළු වලින් එක තැනකට ගොඩක් සැර වැස්සක් ඇති කළා වගේ. නස්සුමි එක්ක අනිත් කට්ටිය නැගිටිනකොට මේගොල්ලෝ දකින්නේ සම්පූර්ණ මේගොල්ලෝ ඉන්න පැත්තම වතුරෙන් යට වෙලා ඉවරයි. මේගොල්ලන්ගේ බිල්ඩින් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. යොන්සේ ඉක්මනටම දුවලෙනවා බිල්ඩින් එකකින් පල්ලෙහාට නස්සුමියව ආරක්ෂා කරගන්න. නස්සුමියව ආරක්ෂා කරන ආපු වෙලාවේ තමයි යොන්සේ දකින්නේ නස්සුමියට කිසිම තුවාලයක් වෙලා නැහැ කියලා. නස්සුමිය වැටෙන වෙලාවේදී ගොඩක් සැර වැස්සක් ඇති වුන හින්දා මේ පැත්ත සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වුණා. නස්සුමිය වැල්ලා තියෙන්නේ මේ වතුරටම තමයි. ඒක හින්දා නස්සුමිට පුළුවන් කමක් ලැබිලා තියෙනවා. පීනලා එයාගේ ජීවිතේ ආරක්ෂා කරගන්න. හැබැයි මේගොල්ලන්ට දැන් ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. කොහොමද ආපහු සැරයක් ඒගොල්ලෝ ඉදෝ පැත්තට යන්නේ? බිල්ඩින් එකෙන් එකපාරට ගොඩක් ලොකු සද්දයක් යන පටන් ගන්නවා. හැම කෙනාම ගිහලා මොකද්ද මේ සද්ද කියලා බැලුවට පස්සේ තමයි ඒගොල්ලෝ දැනගන්නේ සෝම්බි කෙනෙක් වගේ පිරිමි කෙනෙක් තමයි එතන ඉන්නේ කියලා. මෙයාව දැක්කට පස්සේ හැමෝම පාවිලා දුවන්න පටන් ගන්නවා. අවසානයේ මේගොල්ලෝ හොයාගන්නවා මෙයා සෝම්බි කෙනෙක් නෙමෙයි මෙයා සාමාන්‍ය මිනිස්සෙක් කියලා. ඒගොල්ලන්ට වඩා ටිකක් වැඩිමල් පිරිමි ළමෙක් කියලා. මෙයාගේ නම තමයි නෝ. හැබැයි මෙයාට බය වෙන්නේ නැහැ නස්සුමි. නස්සුමි හරියට මෙතනදී හැසිරෙන්නේ එයාව කලින් ඉඳන් දන්නවා වගේ. නස්සුමි මේ වෙනකොට ඒගොල්ලන්ට කෑම බීම හදන ගමන් තමයි ඉන්නේ. නස්සුමි කියන පටන් ගන්නේ අපිට මෙතන සති ගානකට ඇති වෙන ආහාර පාන තියෙනවා. අපිට පුළුවන් අපේ ගමනාර්ථයට එනකම් මේවා පාවිච්චි කරන්න කියලා කියනවා. කෑම බීම ටික තියනවා දැක්කට පස්සේ හැම කෙනාගේම හිතේ ගොඩක් ලොකු සතුටක් තමයි ඇති වෙන්නේ. මේගොල්ලන්ට වතුර නෑ මෙහි බොන්න. හැබැයි උදේ පාන්දර වැටෙන පින්නෙන් වතුරට එකතු කරගන්න පුළුවන්. නස්සුමි මේ කරපු දේට යොන්සගේ හිතේ නම් ගොඩක් ලොකු කැමැත්තක් නෑ. යොන්ස කියන පටන් ගන්නේ ඕගොල්ලෝ මොකද්ද ඔය කරන්නේ? අපි මෙතන හිර වෙලා ඉන්නේ. මේ හැම දෙයකට වක්යනුනේ නස්සුමි. නස්සුමි මෙතෙන්ට ආවේ නැත්නම් මම නතර වෙන්නේ නෑ. නස්සුමි කැමරාවට රණ්ඩුන් නැත්නම් අපි මේ වගේ තත්ත්වයට ඇද වැටෙන්නේ නෑ. මේ හැම දෙයකට වක්යන්න ඕනේ එයා තමයි. ඕගොල්ලෝ කකා බිබී ඉන්න. ඕගොල්ලන්ට පුළුවන් ওই කැම ටික ඉවර වෙනකන් සතුටු වෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බඩකින තමයි ඉන්න වෙන්නේ. මට නම් ඕගොල්ලන්ගේ කෑම ඕනෙත් නෑ. මම මෙතන ඉන්නෙත් නෑ. මම මෙතනින් කොහොම හරි පිට වෙලා යනවා කියලා මෙතනදී මේගොල්ලන්ට කෑ ගහලා යොන්සේ මෙතනින් පිට වෙලා යනවා. යොන්සගේ යාළුවට කියන පටන් ගන්න එහෙම කරන්න එපා. නස්සුමේ හින්දා තමයි අපි බඩගින්නේ හරි ඉන්නේ නැත්තේ. එයාට ස්තුති කරන්න කියලා කියනවා. නස්සුමීට ගොඩක් කෑ ගැහුවට යොන්සේ නස්සුමීට ගොඩක් ආදරේ. ඒ දෙන්න පුංචි කාලේ ඉඳන්ම ගොඩක්ම ළඟින් තමයි ඉදියේ. නිතරම ඒගොල්ලෝ ළඟින් ආශ්‍රය කළා. හරියට නිකන් සහෝදරයෝ වගේ. නස්සුමීගේ වෙන්වීම තමයි යොන්සෙට ගොඩක් තදින් බලපාලා තියෙන්නේ. යොන්සෙට ඕනේ නස්සුමීව එයා ළඟින්ම තියාගන්න. ඒත් ඒගොල්ලන්ගේ වයස් පරතරය තමයි ඒකට ගොඩක්ම බලපාලා තියෙන්නේ. මෙතෙන්ට එනවා නෝ ඇවිල්ලා යොන්සෙට කියන පටන් ගන්න ඔයා දැන් රැයට කන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ලෙඩ වෙයි කියලා කෑම ටිකක් දීලා නෝ ආන පටන් ගන්නේ. ඔයා මොකක් හරි දෙයක් හොයාගත්තද? හොයාගත්තා නම් මට කියන්න. මොකද මෙතන ඉන්නේ මම විතරයි කියලා කියනවා.
යොන්සේ ආපස්සට කියන පටන් ගන්නේ මම මේ වෙනකොට දවස් කීපයක්ම පොඩි පරීක්ෂණයක් කළා. අපි වගේම තවත් මේ බොහෝදේ පාවෙන ගෙවල් තියෙනවා. මේ ගෙවල් එක දිගට අපිට හම්බ වෙනවා. දැන් කෑම ඉවර වෙලා තියෙන හින්දා මම හිතන්නේ තවත් ගයක් අපිට ඉක්මනටම මුණ ගැහේ. අන්න එතනදී අපිට පුළුවන් ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර තියෙන දේවල් ටික හොයාගන්න. මගේ අයිඩියා එක ඒක තමයි. මම මෙතනින් පිට වෙලා යනවා කියලා කියනවා. යොන්සේ හිතපු විදියටම පහුදා උදේ වෙද්දිම යොන්සෙට බලාගන්න පුළුවන්කමක් ලැබෙනවා තවත් බිල්ඩින් එකක් පාවෙන. මේ බිල්ඩින් එක රෙස්ටොරන්ට් එකක්. යොන්සේ තීරණය කරන ඉක්මනට මෙතෙන්ට ගිහිල්ලා මේ බිල්ඩින් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනි කියලා. හැබැයි යොන්සේ යන්නේ තනියම. යොන්සෙට ඕනි වැඩකාරයෙක් වෙන්න. යොන්සේ මෙතෙන්ට යනවා දකින්න නස්සුමේ. නස්සුමේ තීරණය කරනවා යොන්සේ මොනවා කරගන්නේ දන්නේ නැහැ කියලා. එයාගේ පස්සෙන් යන්න ඕනි කියලා. යොන්සේ මේ බිල්ඩින් එකට ගියාට පස්සේ යොන්සෙට හම්බ වෙනවා නස්සුමේව. යොන්සේ ආපහු සැර ගහන්න පටන් ගන්නේ මේක හොයාගත්තේ මම මේක දවස් ගානක් තිස්සේ තමයි ප්ලෑන් කළේ. ඔයා මෙතනින් පිට වෙලා යන්න නස්සුමේ කියලා කියනවා. ඒත් නස්සුමේ කියන පටන් ගන්නේ මොකක් හරි දෙයක් කරනවා නම් අපි දෙන්නත් එක්ක කරමු. ඔයා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ තනියම. මෙතනදී මොකක් හරි වුණා නම් අපි කවුරුත් දන්නෙත් නැහැ. ඒකින්ද ඊට පස්සේ ඔයගේ මෝඩඩ කරන්න එපා කියලා කියනවා. නස්සුමීට කෑම ටික දැක්කට පස්සේ හිතෙන්නේ ගොඩලු සතුටක්. නස්සුමී කියන පටන් ගන්නේ අපිට එන බඩගින්න ඉන්න ඕන නැහැ කියලා. නස්සුමී යනවා මේ කෑම ටික අරගන්න. ඒ වෙලාවෙදී නස්සුමිය වැටෙනවා කාඩ්බෝඩ් පෙට්ටියකට. මේ කාඩ්බෝඩ් පෙට්ටියට වැල්ලා එයාව කකුල් දෙක පොඩ්ඩක් පන්නති වෙලා බිමට වැටෙනවා. බිමට වැන්නට පස්සේ ඒ තේන වීදුරුවකට නස්සුමියගේ ධනිස්ස තුවාල වෙනවා. නස්සුමියගේ ධනිස්ස තුවාල වුණාට පස්සේ මෙතනදී ආපහු සැර යොන්සේ ගොඩක් බය වෙනවා. යොන්සේ ඉක්මනටම එළ නස්සුමියට බේත් ටික දාලා නස්සුමියවත් එක්කගෙන යනවා කැම ටික උත් අරගෙන ආපහු සැර ඒගොල්ලෝ ඉඳපු ඒ 112 කියන ඒ බිල්ඩින් එකට. නස්සුමියගේ කකුල තුවාල වෙලා තියෙන ඉඳ ආන්න පටන් ගන්න කට්ටිය ඔයාට අමාරුත් කියලා. නස්සුමිය උත්තර දෙන්න පටන් ගන්නේ නෑ මගේ හිත ගොඩක් ශක්තිමත්. ඕගොල්ලෝ බඩපුරව ගන්න කියලා කියනවා. නස්සුමේ මෙතනදී ගොඩක් හිතලා බලලා වැඩ කරනවා. නස්සුමේ හැමෝම බලා කියා ගන්න හරියට ඒගොල්ලන්ගේ අම්මා වගේ. යොන්සේ ගාව තියෙනවා දුරදක්නයක්. මේ දුරදක්නෙන් බැලුවට පස්සේ හැමෝටම යොන්සේ කියන පටන් ගන්න අපිට පුළුවන් නිදහස් වෙන්න. තා පොඩ්ඩ දුර යන්න තියෙන්නේ. ගොඩබිමක් පේනවා කියලා කියනවා. මේක දැනුණාට පස්සේ හැමෝගෙම හිතේ ගොඩලු සොරක් තමයි ඇති වෙන්නේ. මේගොල්ලෝ හිතන්න පටන් ගන්න එහෙනම් අපිට හැමෝටම නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. යොන්සේට තේරෙන පටන් අරගෙන තියෙන දවස් කිහිපයක ඉඳන් නෝගේ හිතේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. යොන්සේ ආන්න පටන් ගන්නේ නෝගෙන් ඔයාගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඔයා ඒක අපිට කියන්න. ඔයා ඔහොම නිකන් ඉන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්නේ ඔයා ඒ ප්‍රශ්නෙත් එක්කම ඉන්න එක ඔයාගේ හිතට නිදහසක් නෑ. බය නැතුව කියන්න කියලා කියනවා. නෝ කියලා කියන්නේ මිනිහෙක් නෙමෙයි. එයාත් හරියට තවත් ලෝකයකින් ආපු එක්තරා ජීවීන් කොටසක්. ඒ ජීවීන් කොටසේ මනුෂ්‍ය ශරීරයකට බොහෝ සෙන් සමානයි. හැමෝම අහන්න පටන් ගන්නේ මෙයාගේ මේ දේ දැක්කට පස්සේ ඇත්තටම ඔයාට මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. නෝ උත්තර දෙන්න පටන් ගන්නේ මට ඕගොල්ලන්ගේ කාලේ ජීවත් වෙන්න බෑ. එහෙම වුණොත් මාව මේ මහ පොළොවට එකතු වෙනවා. මට ඉන්න වෙනම ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට මට යන්න ඕනේ. ඒ ලෝකෙට ගියාට පස්සේ තමයි මට ජීවත් වෙන්න පුළුවන්. ඒකයි ඇත්ත. හැබැයි මම දන්නේ නෑ මට ආපස්සට යන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා. හදිස්සි හරි මට යන්න බැරි වුණොත් එහෙම මාව නිකම්ම ගහක් වෙලා යන්නේක විතරයි වෙන්නේ කියලා කියන්න පටන් ගන්නවා. නස්සුමී යොන්සේ කෑම එකතු කරන ගියාට පස්සේ මෙතනදී නස්සුමී දකිනවා ඒගොල්ලන්ගේ ටීම් එකේ ගෑල්ලමෙක් මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට වැටෙන්න යනවා කියලා. නස්සුමී එයාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ ගෑල්ලමයා බේර ගන්න වැඩ කරන පටන් ගන්නවා. ඒ වෙලාවදී නස්සුමී කරන්නේ මේ බිල්ඩින් එකේ පල්ලෙහාට වැටෙන ගෑල්ලමයාව අල්ලලා ඊතර තිබ්බ කාමරයකට විසිකරන එක. හැබැයි ඊතර තිබ්බ කොන්ක්‍රීට් එකට වදිනවා මේ ගෑල්ලමගේ ඔළුව. වැදිලා සිහිය නැති වෙනවා. හැබැයි හැමෝම බයින්න පටන් ගන්නේ ආපහු සැරයක් නස්සුමීට බයින්න පටන් ගන්නේ ඔයා ඇයි අපිට උදව් කළේ? ඔයා එයාට උදව් නොකර ඉඳියානම් එයාට මේ වගේ තුවාලයක් වෙන්නේ නැහැ. නස්සුමී කියන පටන් ගන්නේ මං හැදුවේ උදව් කරන්න. ඒත් හැම කෙනාම කියන පටන් ගන්නේ ඔයා ඒ දේ නොකළ ඉඳන් තමයි හොඳ. ඔයා එයාව විසිකලේ නැත්තම් එයාට මේ දේ වෙන්නේ නැහැ කියලා බයින්න පටන් ගන්නවා. නස්සුමීට පුංචි කාලේ ඉඳන්ම තමයි ප්‍රශ්න ආවේ. ඒත් නස්සුමී හිතුවේ දැන්වත් හරියයි කියලා. හැබැයි
ආයෙ සරයක් නස්සුමිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න විතරයි. යොන්සේ කල්පනා කරනවා ඇයි මේගොල්ලෝ මේම නස්සුමිට බයින්නේ කියලා. යොන්සේ කියන්න පටන් ගන්න මෙතෙන්ට ඇවිල්ලා අනිත් කට්ටියට එයාට බනින්න එපා. එයා හැදුවේ උදව් කරන්න. ඒ වෙලාවෙදි එයා එයාගේ ජීවිතය ගැනවත් හිතුවේ නෑ. ඕගොල්ලෝ කාටවත් බැරුණා නේද එයාට උදව් කරන්න. නස්සුමිට බයින්න එපා. එයා හින්දා තමයි මේ වෙනකොට අපි කාලා බීලා වක්කත් ඉන්නේ. එයාට තුවාල වෙලා තිනවා. ඒත් එයා ඒව ගණන් ගන්න නැතුව එයා ගොඩක් ශක්තිමත්ව ඉන්නවා කියලා කියනවා. හැම කෙනාගේම බැනුම් ටික ඇහුවට පස්සේ නස්සුමිගේ හිත දැන් ගොඩක් රිදලා තමයි තියෙන්නේ. මෙතෙන්ට එනවා යොන්සේ ඇවිල්ලා නස්සුමිට වයින් පටන් ගන්නේ. දැන් ඔයා අඩනවද? ඒයි මොඩියේ අඩන්න එපා. ඔයා පුංචි කාලේ ඉඳන්ම අඩනවා. දැන් ඔයා මටනේ කියන්නේ මමයි ගොඩක් දුර්වල කියලා. දැන් කවුද දන්නේ දුර්වල වෙලා තියෙන්නේ කියලා ආයිසරයන් නස්සුමිට කියනවා. නස්සුමි කියන පටන් ගන්න මම මේ අඩනව නෙමෙයි. මම මෙතෙල්ලා බලාගෙන ඉන්නවා ඔයාගේ මෝඩ වැඩ දිහා කියලා. මේ දින ආයිසර රණ්ඩු ගන්න පටන් ගන්නවා. නස්සුමිට යොන්සේ කියන පටන් ගන්නේ මං ඔයාට එකපාරක් පැන්නා. ඒකට සමා වෙන්න. ඒ වෙලාවේදී මට ගොඩක් ලෝ කේන්තියක් ගියා. මං මේ වෙලකොට ඉන්නේ වෙනස්ම විදිහේ මානසික මට්ටමක. ඒකට සමා වෙන්න කියලා කියනවා. නස්සුමි කියන පටන් ගන්නේ මං දන්නා ඔයා මාත් එක්ක ගොඩක් ලොකු තරහකින් තමයි ඇත්තේ කියලා. ඒකට හේතුව තමයි මං පුංචි කාලෙදිම තමයි ඔයාගේ සතුට උදුරගන්නේ. ඔයාට සීයා ගොඩක් ආදරය කළා. ඒත් මං ආවට පස්සේ සීයා මට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා. ඔයා හිතන්නේ නැති ඔයාට සීයා ආදරේ අඩු කරලා ඇත්ති කියලා. ඔයා හිතන්නේ නැති මං ඔයාගේ ආදරය උදුරගත්තා කියලා. මගේ අම්මයි තාත්තයි මං දන්න කාලේ ඉඳන්ම මට තේරෙන කාලේ ඉඳන්ම හැමදාම රණ්ඩු. මං හැමතිස්සෙම හැංකිලා ඒගොල්ලන්ගේ රණ්ඩු අහා ඉන්නවා. මට ඕනේ ඒගොල්ලෝ රණ්ඩු නොවි ඉන්නවා දකින්න. මං ගොඩක් උත්සාහ කළා රණ්ඩු වෙන්න එපා කියලා කියන්න. ඒත් මට හිතේ කරගන්න බැරි වුණා. මගේ තාත්තා මට ආදරේ කළෙත් නෑ. මගේ අම්මට ආදරේ කළෙත් නෑ. අන්තිමට තාත්තා මගෙන් වෙන් වෙනවා. අම්මා මගෙන් වෙන් වෙනවා. එතකොට මං අවුරුදු 3ක් වගේ පුංචි කෑල්ලමෙක්. මට ආදරේ කියන දේ අවශ්‍යම වෙලා තිබ්බ වෙලාවෙදි තමයි ඔයාගේ සීයා මාව තුරුල් කරගන්නේ. ඔයාගේ සීයයි අම්මයි තාත්තයි දෙන්න තමයි මට ආදරේ ලබා දෙන්නේ. මට අම්මයි තාත්තයි දෙන්නම නෑ. මට ආදරේ ඕන වෙලාවෙදි ආදරේ ලබා දුන්න එකම කෙනා ඔයාගේ පවුල කට්ටිය විතරයි. ඔයා හිතුවද මං ඔයාගේ ආදරේ හොරකම් කරගත්තා කියලා? අපුස්සර ගහන පටන් ගන්න යොන්සේගේ. යොන්සේ කියන පටන් ගන්නේ මං මුලදීම හිතුවා. ඔයා ආපු දවස් ටිකේ මට හිතුණා ඔයා මට කරදරයක් වෙයි. ඔයා මගේ ආදරේ උතුරගනි. දැන් ඒගොල්ලෝ මට කලින් දක්වපු සැලකිලි ටික දක්වන්න නැතුව ඉඳී කියලා මට හිතුණා. ඒත් පස්සේ මං හිතන්න පටන් ගත්තා. ඔයා මාත් එක්ක සෙල්ලම් කරනකොට ඔයා මාත් එක්ක ඉන්නකොට මගේ තනිකම නැති වෙලා ගියා. මුලින් මට හිතුනේ මං තනිය ඉන්න එක හොඳයි කියලා. ඒත් පස්සේ මට තේරුණා සහෝදරියක් යාළුවෙක් ඊටත් වෙනස් විදියකට ඔයා මට ලං වුණා. ඊට පස්සේ මං තීරණය කළා ඔයා මගේ ආදරය මගෙන් අරගන්නව නම් ඒකත් කමක් නෑ කියලා. මොකද ඔයා මගෙන් ආදරය උතුරගත්තත් ඔයා මගේ ළඟ හිටියා. එතකොට ඔයා මගෙන් හොරකම් කරගත්ත ආදරය එදා මට ඔයා ලබා දුන්නා ඔයාගෙන්. එතකොට මට තනිකමක් දැනුන්නේ නෑ. මොකද මට දුකක් ඇති වෙන වෙලාවක මට කේන්ති යන වෙලාවක මට තනි වුණ හැම මොහොතකම ඔයා මගේ ළඟ හිටියා. ඒත් එකපාරට සීයාගේ නැතිවීම මාව ගොඩක් වෙනස් කළා. ඔයා මගෙන් ඈත් කළා. මං තනි වුණා. ඒක තමයි ලොකුවටම හිතට බලපෑවේ. ඔයාගේ අම්මා ඔයාව අරගෙන යන්න ගියා. මං ගෙදරට කොටු වෙන පටන් ගත්තා. බැඳීමක් කාලයක් තිබිලා එකපාරට නැති වෙනකොට ඒක දරා ගන්න ගොඩක් අමාරුයි. ඒක මට ගොඩක් අමාරු වුණා. ඔයාගේ මගේ අතර තිබ්බ බැඳීම අවුරුදු 10ක්. ඒක ගොඩක් ලොකු කාලයක්. එකපාරට නැති වෙලා ගියාට පස්සේ ඒක දැනනවා වැඩි. මේ දෙන්න මේම කතා බහ කර කර ඉන්නකොට මේගොල්ලන්ට තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන පටන් ගන්නවා. ඒ ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ මේ ඉන්න බිල්ඩින් එක වතුරෙන් ටික ටික යට වෙනවා කියලා. මේගොල්ලෝ කල්පනා කරන පටන් ගන්නේ කොහොමද දැන් බේරෙන්නේ කියලා. හැමෝම කල්පනා කරනවා බේරෙන්න තියෙන එකම ක්‍රමයක් විතරයි. ඒ ක්‍රමය තමයි අපි බෝඩුවක් හදාගෙන මෙතනින් පිට වෙලා යන්. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ කියලා. යොන්සේ කියලා කියන පටන් ගන්නේ නෝට ඔය අපිත් එක්ක යන්න එන්න කියලා. නෝ කියන පටන් ගන්නේ මට ඒක කරන්න බෑ. මේ බිල්ඩින් එකේ මගේ මතකයේ තියෙනවා. මට ඒක දාලා යන්න බෑ. මම මේ බිල්ඩින් එකට වෙලා ඉන්න කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳන්ම මං ඕගොල්ලෝ ගාවෙන් ඉදියා. ආත්මයක් විදියට මං බලාගෙන ඉදියා. ඒ කාලේ මං දැක්කා ඔයාලා 100ත් එක්ක කොච්චරනම් ඕගොල්ලෝ සතුටින් ඉන්නවද කියලා. නස්සුමේව අතනදි බිල්ඩින් එකේ පල්ලෙහාට වැටෙලා තුවාල වෙලා එහෙම නැත්තම් එයාගේ ජීවිතේ නැති වෙන්නත් තිබුණා. මම මේ දේ නොකළා.
මං ඒ වෙලාවෙත් ඕගොල්ලන්ව මෙතෙන්ට ගෙනාවා. නස්සුමේගේ ජීවිතේ බේරුණා. ඒත් මට මේ බිල්ඩින් එක නම් දාලා යන්න පුළුවන් කමක් නැහැ කියලා කියනවා. නස්සුමේ බේරගත් ගෑල්ලමටත් ඉක්මනින්ම සනීප වෙනවා. සනීප වුණාට පස්සේ මේ බිල්ඩින් එක දැන් ගිල්ල හින්දා මේගොල්ලෝ ඉක්මනින්ම කරන්නේ මෙතන පිට වෙලා යන එක. පිට වෙලා යන්න හදාතිනෝ කියලා තියෙනවා මාත් ඔයාලත් එක්ක එන්නම් කියලා පොඩි බොරුවක්. ඒකෙන් තමයි මේගොල්ලෝ ඉක්මනටම මේක හදලා මෙතන පිට වෙලා යන තීරණය කළේ. හැම කෙනාම මෙතන නැග්ගට පස්සේ නෝ කරන්නේ මේ බෝට්ටුව තල්ලු කරන එක. තල්ලු කළා කියන්න පටන් ගන්නේ මට එන්න පුළුවන් කමක් නැහැ. ඕගොල්ලෝ බේරලා යන්න කියලා. නස්සුමේට තීරණ අවසානයේ නෝගේ කතාව. නෝට එයාගේ ජීවිතේ බේරගන්න ඕන නම් එයාගේ ලෝකෙට මේ ගෙදරත් එක්ක තමයි යන්න ඕනේ. මේ ගෙදරත් එක්ක යන්න බෑ කියලා කියන්නේ නෝට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයාගේ ලෝකෙට ගිහලා ජීවත් වෙන්න. නස්සුමිත් කැමැත්තක් දක්වන්නේ එයාගේ ඊදර නැති වෙනවට. නස්සුමිත් කරන්නේ මෙතනදී මේ බෝටුවෙන් පැනලා නෝගාවට ඇවිල්ලා දෙන්නත් එකම එකට නැති වෙලා යන තීරණය කරනවා. නස්සුමගේ හිතේත් මේ වෙනකොට ආශාවන් කියන දේ ගොඩක් අඩු වෙලා තමයි තියෙන්නේ. නස්සුමේ මේ බෝට්ටුවෙන් පැන්නට පස්සේ යොන්සෙට මේක දරා ගන්න බැරි වෙනවා. යොන්සෙත් කරන්නේ මේ බෝට්ටුවෙන් පැනලා පීනන්න පටන් ගන්නවා. ටික දුරක් පීනනකොට යොන්සෙට හොඳට පීනන්න බෑ. ඉතින් ඒකින්ද එයාව මේ වතුරේ ගිලෙන්න පටන් ගන්නවා. යොන්සේගේ යාළුවෙක් කියලා යොන්සේව ආරක්ෂා කරගන්නවා. ඒ වුණත් යොන්සේ මේ වැඩේ අතාරින්නේ නැහැ. යොන්සේ දකිනවා තවත් මේ පැත්තට එන බිල්ඩින් එකක්. මේක සර්කස් එකක්. මේකට යොන්සේ කරන්නේ ටක් ගාලා අනුවත් දාලා ආපු සැරයක් නස්සුමිය බේරගන්න ගමන් කරන එක. අවසානයේ මේ බිල්ඩින් එකේ තියෙන හින්දා යොන්සේට පුළුවන් වෙනවා නස්සුමිය ගාවට එන්න. ඒ වෙනකොට මේ බිල්ඩින් එක කිලෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. නස්සුමිය යොන්සේව දැක්කට පස්සේ නස්සුමිය කරන්නේ යොන්සේට කන්ට ගාලා කියන්න පටන් ගන්නේ ඇයි ඔයා ආවේ? ඇයි ඔයාට බැරි මාව දාලා යන්න කියලා. නස්සුමියට මේ වෙලාවේ යොන්සේ උත්තර දෙන්න පටන් ගන්නේ මතක නැද්ද පුංචි කාලේ? අපි දෙන්න එකටමයි ඉදී මාත් එක්ක රණ්ඩු කරලා ඔයා අඬනකොට සීයා මොකද්ද මට කිව්වේ? ඒ කිව්වේ ඔයාව ආරක්ෂා කරන්න කියලා. මං කොහොමද ඔයාව දාලා යන්නේ? දෙන්නත් එකම එකට වෙන දෙයකට මොහොන දෙමු. අපි දෙන්න සහෝදරයෝ කියලා අමතක වුණාද? ඒ කාලෙන් තිබුණ බැඳීම කොහොමද එකපාරට අමතක කරලා දාන්නේ? ඔයා කොහොමද හිතුවේ මං ඔයාව දාලා යයි කියලා? ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ නස්සුමිය කියලා කියනවා. යොන්සේ ආපස්සට නස්සුමියට කියන පටන් ගන්නේ ඔයා හදිස්සි හරි මාව දාලා යන්න ගියොත් මං ආපස්සට තනි වෙනවා. සීයා මේ වෙනකොට අපෙන් වෙන් වෙලා ඉවරයි. ඔයා හිතනවා ඔයා මගේ ආදරේ අරගත්ත කියලා. නෑ. මම තමයි ඔයාට ඒ ආදරේ දුන්නේ. මමයි ඔයාට මගේ පවුල කට්ටියගේ ආදරේ දුන්නේ. එතකොට මං ඔයාට මගේ ආදරේ දෙනවා නම් මං කොහොමද ඔයාව දාලා යන්නේ? ඒ කවදාවත් වෙන්නේ නැහැ. ඒක හින්දා ඊට පස්සේ ඒ දේ කරන්න එපා කියලා කියනවා. යොන්සේ කතාව ඇහුනට පස්සේ නස්සුමිගේ හිත ගොඩක් රිදෙන පටන් ගන්නවා. නස්සුමි යොන්සේට කියන පටන් ගන්නේ අඬ සමා වෙන්න. ආයෙ සැරයක් ඒ දේ කරන්නේ නැහැ කියලා. යොන්සේට ඕනනම් තිබුණා නස්සුමිව දාලා යන්න. ඒත් යොන්සේ කවදාවත් ඒ දේ කළේ නැහැ. එයාගේ හිතේ එක දෙයක් විතරයි තිබුණේ ඒ නස්සුමිව ආපහු සැරයක් බේරගන්න ඕනි කියන එක. මේ විශ්වාසයත් එක්ක මේගොල්ලන්ගේ ජීවිතේට මේ ගමනේදී ගොඩක් ලොකු බාධා එන්න පටන් ගන්නවා. හැබැයි ඒ බාධා වලට හැම එකකටම කට්ටියත් එක්ක එකතු වෙලා මුහුණ දෙනවා. අවසානයේ මේගොල්ලන්ට පුළුවන් වෙනවා නෝට හිමි පරිසරයට එයාව එක්කගෙන යන්න. නෝව එයාගේ පරිසරයට ගෙනිච්චට පස්සේ මේගොල්ලන්ගේ ජර්නි එක ඉවරනවා. මේගොල්ලන්ගේ ජර්නි එක ඉවරුණාට පස්සේ මේ බිල්ඩින් එකත් එක්කම මේගොල්ලෝ මේ ඉතුරු කාලේ ඒගොල්ලන් කාලට එනවා. යොන්සේ නස්සුමේ ඒගොල්ලන් කාට ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ ඒගොල්ලන්ගේ බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම මෙතනදී විනාශ කළා දානවා. මේක දිහා බලාගෙන ඉන්නවා යොන්සේ නස්සුමේ. ඒගොල්ලොන්ට දැන් ඉතින් හිතේදී දුකක් නෑ. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය කරන හැම මතකයක්ම දැන් ඒගොල්ලෝ ගාව තියෙන හින්දා. එදා හවස ගත වෙන්නේ හරියට නිකන් හීනයක් වගේ. යොන්සේට දැන් ගොඩක් සතුටුයි. මොකද නස්සුමේ එයා ගාවෙන් එන්න හින්දා. නස්සුමීටත් මේ වෙනකොට ගොඩක් සතුටක් තියෙනවා එයාගේ හිතට. මොකද එයාට එයාගේ පරණ යාළුවෝ ආපහු සැරයක් මුණ ගැහිලා තියෙන හින්දා. නස්සුමේගේ අතේ තිබුණ කැමරාව නස්සුමේ දෙන්නේ යොන්සෙට. යොන්සෙට මේ කැමරාව දුන්නට පස්සේ යොන්සේ කරන්නේ ඒ කැමරාවෙන් එයාට හොරා ෆොටෝ අරගෙන තිනවා. කට්ටියත් එක දවසක් ගහන ෆොටෝ එකක්. මේ ප්‍රශ්න ඔක්කොම ටික විසඳුණු දවසේ නස්සුමේ මේ වෙලාවෙතේ යොන්සෙත් එක්ක මේ ෆොටෝ ටික බල ඉන්නවා. ඉතින් ඔන්න ඔතනින් ඩ්‍රිෆ්ට් ඇන්ඩ් හෝම් කියන මූවි එක ඉවරනවා. ඔයාලට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම මට පාලින් කමෙන්ට් කරන්න. ඔයාලත් මගේ YouTube channel එක subscribe කරගන්න. පල්ලෙතර subscribe බටන් එක දැම්මද කියලා subscribe කරන්න. ඒත් එකතර මුංචි bell icon එක all කරොත් එන්න මම
මවිඩ දාපුුවන් වගේ ළඟටම නොටිෆිකේෂන් එක ගෙන්න්න කන පුළුවන්. අපි තව දවසක මේ වගේ ලස්සන කතාවකින් ඉක්මනින් මුණ කැවු. එතකං අදවස්ස ඔයාට සුබම සුබ දස්සා.